ඉතින් මේ ඉන්නේ මගේ ළඟ වැඩ කරන මගේ පොඩි අයිසක ඒ වගේම වැඩ හොඳට කරන්න පුළුවන් චූටි ඉවාන්. ඉවාන්ගේ වයස අවුරුදු 13ක්. මොකද ඕස්ට්‍රේලියාවේ 13 ළමයින්ට පුළුවන් තව කෙනෙක්ගේ යටතේ වැඩ කරන්න. ඉවානුත් ඒ වගේම මට හොයාගන්න පුළුවන් වුණේ. මම හිතනවා එයාව මට මාත් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක් කියලා. එච්චරටම හරිම හොඳයි. මං කියන වැඩ හැමදේම කරනවා. සමහරක් වෙලාවට මං කියන්න කලින් මට ඕන විදිහේ වැඩ ටික කරනවා. ඉතින් හරිම සපෝටිව් කෙනෙක් තමයි ඉතින් මේ ඉන්නේ. ලංකාවේ නම් ගොඩක් දුරට අවුරුදු 13ක ළමෙක් රස්සාවක් කරන්නේ නැහනේ. ගොඩක් අඩුයිනේ. හැබැයි මේ රටේ නම් ළමයින්ට තව කෙනෙක් යටතේ වැඩ කරන්න අවසරය දීලා තියෙන්නේ. ඒ පුංචි ඊවාන් ඉස්කෝලේ ගිහිල්ලා එනවා 4ට. ඉතින් 4 ඉඳලා රෑ 8:30 වෙනකම් මාත් එක්ක වැඩ කරනවා. මං වලට කිව්වනේ මාත් එක්ක දරුවෝ 5 දෙනෙක් ඉන්නවා කියලා. මම වැඩියෙන් කැමති මේ ඊවාන්ට. මම කියන්න කලින් හැම වැඩම කරනවා. වැඩ කරන අවර්ස් ගොඩක් දීලා තියෙනවා අනිත් අයට වැඩිය. එක දවසක් මගෙන් අහනවා එයායි තව එයාගේ යාළුවෝ මගෙන් අහනවා ඔයාගේ කවුද ෆේවරිට්? ඉතින් මං කිව්වා ඊවාන් තමයි මගේ ෆේවරිට්. එච්චරටම ඊවාන්ට මං හරිම ආදරේ. හිතනවා ලංකාවෙත් අවුරුදු 13 14 ළමයින්ට තව කෙනෙක් යටතේ වැඩ කරන්න හරි ඒ කියන්නේ යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වැඩ කරන එකෙන්. එතකොට එයාලා මහන්සියලා සල්ලි හම්බ කරනවා. එතකොට ඒකේ අගේ එයාලා දන්නවා. හිතනවා ඒ දේ හොඳයි කියලා. ඉතින් මෙයාලට වෙනම අපිට ගෙවන්න ඕන පඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකත් වෙනස් වෙනවා ලොකු අයට වැඩිය. පුංචි ඊවාන් පළවෙනි දවසේ ආවට පස්සේ මට එයාගේ අනාගතය දැක්කා වගේ කියන එක මට හිතෙනවා. මොකද ඒ තරම් හරිම පිළිවෙලයි මේ පුංචි ඊවාන්ගේ වැඩ. ඇත්තටම අපිටත් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා මේ දරුවන්ගේ. දවසක් ඩෙවිල් චිකන් එකක් කාලා නම් සැරයි කියලා දුවගෙන ආවා. අපේ කෑම කන්න හරිම කැමති ඒ කට්ටිය. කරි හැම අට්ටක්ක කරිය හරිම රසයි කියලා. ඉතින් මම හැමතිස්සෙම එයාලට බොන්න මොන හරි ඕනද කියලා අහනවා. කන්න මොන හරි ඕනද කියලා අහනවා. මම හැමදේම ඒවත් හොයලා බලනවා. මගේ අම්මයි තාත්තත් ඉතින් මාව හොඳටම දන්නවා දැන්. ඉතින් එයාලටත් කිසිම බයක් නෑ මං ගාව වැඩ කරන එකට. ඉතින් මම එයාලට කියලා තියෙන්නේ පිහි අල්ලන්න එපා. හැමතිස්සෙම පරිස්සම් වෙන්න. චන දේවල් එහෙම තියෙනවා. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම මම දැනුවත් කරනවා. ඉතින් මම මේ පුංචි ඊවාන්ගෙන් ඇහුවා ඔයා කවදද ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා. ඉතින් එයා මට කියනවා මං වෙන්න කැමති ෆුට්බෝල කෙනෙක්ලු. ඉතින් මේ පුංචි ඊවාන් ඉගෙන ගන්න වැඩ කටයුතුත් ලස්සනට කරගෙන එයාගේ ගමන හරි ලස්සනට යන කෙනෙක් තමයි ඉතින් මේ පුංචි පැංචා. ලංකාවේ වගේ තමයි ඉතින් මේ වගේ පොඩි වයසට ඉන්න පැංචෝ ලංකාවේදී හැමතිස්සෙම සෙල්ලමනේ. ඉතින් මේ කට්ටියටත් කොච්චර වැඩ කරත් කොයි වෙලෙත් සෙල්ලම තමයි ඉතින් එයාලට තියෙන්නේ. මමත් ඒක තේරුම් අරගෙන ලස්සන ගමනක් යන්න තමයි ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ.